හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ 2025 උසස් පෙළ ලියලා මේ වෙනකොට ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ඉන්න අයට. ඉතින් ඔයාලා දකින්න ඇති මේ වෙද්දී උසස් පෙළ ප්‍රතිඵල ගැන එක එක නිවුස් යනවා. ඒ වගේම FB එකේ මෙන්න මෙහෙම නිවුස් එකක් යනවා. ඔයාලා පොඩ්ඩක් මේක දැකලත් ඇති. ඒ වගේම මේක නොදැකපු කට්ටිය නම් මම දැන් ස්ක්‍රීන් එකට දාන්නම්. මේ විදිහේ පෝස්ට් එකක් FB ගෲප් වල වගේම ඔයාලගේ යාළුවෝ අතර ඒ වගේම ඔයාලත් මේක දකින්න ඇති. මේක ඊයේ වගේ නම් තමයි ෂෙයාවෙන් 2025 පොස උසස් පෙළ ප්‍රතිඵල මාර්තු 30ත් අප්‍රේල් 3ත් අතර කන්ෆර්ම් කියලා. ඒ වගේම මම ඊයේ වීඩියෝ එකක් දැම්මා ඔයාලා දකින්න ඇති. අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ප්‍රතිඵල නිකුත් කරනවා කියලා. ඇත්තටම යාළුවනේ ගොඩක් දුරට අපිට ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියෙන් පසුව බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගොඩක් දුරට මටත් හිතෙනවා හෙට දිනේ ප්‍රතිඵල නිකුත් වෙයි කියලා. එක්ක අද පාන්දර හෝ නැත්තම් හෙට දිනේදී ප්‍රතිඵල නම් අනිවාර්යයෙන්ම නිකුත් වෙයි කියලා හිතනවා. ස්ථීරව මේ ඉතින් අපිට හරියටම කියන්න බෑ විභාග දෙපාර්තමේන්තුවෙන් මොකොත් කියන්නේ නැතුව. නමුත් ගොඩක් ටියුෂන් සර්ලගෙන් ඇහුවාමත් කියන්නේ මම ක්ලාස් ගිය කට්ටියෙන් ඇහුවාමත් කියනවා සඳුදා වගේ වෙද්දි රිසල්ට් දෙයි කියලා. ඉතින් අපි ගොඩක් දුරට සඳුදායි කියලා බලාපොරොත්තු වෙමු. හරියටම විශ්වාස කරලාම කියන්න බෑ. ඒත් අපි සඳුදායි කියලා දැනට දලා අදහසක් තියාගමු. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. මම දන්නවා මේ දැන් මේ වෙද්දි ගොඩක් කට්ටිය ස්ට්‍රෙස් එකකින් තමයි ඉන්නේ රිසල්ට් ගැන. ඒ වගේම යාළුවනේ ඔයාලට තව දෙයක් මතක් කරන්න ඕනේ. මගේ වොයිස් ක්ලිප් යොදාගෙන මේ වෙද්දි කීප දෙනෙක් YouTube එකේ වීඩියෝ අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ මගේ වොයිස් එක පමණක් යොදාගෙන එයාලගේ රූපරාම යොදලා එයාලා වීඩියෝ සකස් කරලා YouTube එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මතක් කරන්න ඕන ඒවා මගේ channel නෙමෙයි. ඔයාලා වැරදි වැටහීම් ඇති කරගන්න එපා. මේ එකම එක්කෙනෙක් channel කීපයක් හදාගෙන එකම දේ බෙදා හරිනවා කියලා ඒවා මගේ channel නෙමෙයි. මගේ එකම channel එක මේ විහිළු කොල්ලා නාලිකාව පමණයි. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලා හැමෝටම වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. ප්‍රතිඵල ආවේ නැත්නම් ඉක්මනට හම්බෙමු. දැනට ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා. ඒ වගේම හැමෝටම හොඳ ප්‍රතිඵලයක් ලැබේවා.